කෝමා එකක ඉන්නේ. කියපු දේවල් අමතකයි වේදිකාවල. දැන් මෙතුමන්ලා ප්‍රතිපත්තිමය දේශපාලනයක් මුල් කරගෙන මේ රටේ බලය ගත්ත දේශපාලන කණ්ඩායමක්. උනුත් එකයි මුනුත් එකයි අපි වෙනස් කියලා ආපු දේශපාලන පක්ෂයක්. හොර කරපු බොරු කරපු කතානායකතුමාට විරුද්ධව මෙතුමන්ලගේ පක්ෂයෙන් හඬ නගන්නේ. එතුමා තාම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. දැන් ඔය වගේ ප්‍රතිපත්තිමය කෝමාවක් තමයි මේ මුදල් අමාත්‍යාංශ ලේකම්ව. වේදිකාවල පුනා කිව්වා. හරිද මේක පොලිටිකල් කරනවායි කිව්වා මේ රජයේ සේවය. දේශපාලන ඇඟිලි ගැසීම් වල තොර රාජ්‍ය සේවකයෙක් බිහි කරනවායි කිව්වා. හැබැයි පත් කරේ මුදල් කටයුතු පිළිබඳව තමන්ගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විතරක් නෙමෙයි තමන්ගේ හිටපු නියෝජ්‍ය මුදල් ඇමති. ඉතින් ඒකේ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් පේන්නේ නැත්තම් සිස්ටම් චේන්ජ් එකක් කරන්න තමයි ජනතාව ඡන්දෙ දුන්නේ. පොලිටිකල් පාර්ටි නැෂනල් පීපල්ස් පවර් පාර්ලිමේන්තුවට ආව ජාතික ලයිස්තු මන්ත්‍රී කෙනෙක් හැටියට. හරිද මම මේ කියන්නේ සිස්ටම් චේන්ජ් එක. මෙතුමන්ලා පුනා කිව්වා කබ්‍රාල්ව ගේද්දී මහ බැංකුවේ අධිපති හැටියට මේක වැරදි කිව්වා. හරිද හැබැයි ජාතික ජනබලවේගයේ ස්ටේජ් නැගපු ජාතික ජනබලවේගය කියන පක්ෂයෙන් පාර්ලිමේන්තු ගිහිල්ලා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය මුදල් ඇමති වෙලා පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා මෙතුමන්ලා පත් කරනවා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයට. ඇහුවම කියන්නේ කලින් කරලා තිබ්බා. කලින් කරේ කොහෙද? ආටිගල වැරදුනා, පී.බී. ජයසුන්දර වැරදුනා, චරිත රත්වත්ත වැරදුනා. දැන් වැරදිච්ච තැන් හදනනේ මෙතුමන්ලා ආවේ. ඉතින් මට කියන්න දැන් මෙතුමන්ලා දෙපළට කියන්න පුළුවන්ද මෙතුමන්ලගේ හෘද සාක්ෂිය අනුව ඒ දේ වැරදි කියලා? අහන්න දෙන්නගෙම. මේ තනතුරු දරන්න එතුමාගේම විකිපීඩියා එකේ තියෙනවා සුදුසුකම් ටික. ඔබතුමා ඒක බලලා මට කියන්න ඒකයි කබ්‍රාල්ගේ අතර මොකද තියෙන වෙනස කියලා. අපේ රට අපේ ලංකාවේ වෙන ආර්ථික විශ්ලේෂණයක් නැද්ද කියලා. ආර්ථික මේ තියෙන උපාධිය හරි මොකක් හරි විතරක් නෙමෙයි මේකද අපි බලන්නේ. මේක මොකද්ද ඔබතුමාලගේ මිම්ම මොකද්ද? මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය කියන එක ලොකු එකක්. මුදල් අමාත්‍යාංශයේ ඔබතුමාලා දන්නවද SLAS එකේ සීනියර් ඔෆිසර්ස්ලා කියලා ඔකට පත් වෙන්නේ? එතකොට ඔබතුමාලා දන්නවද ඔබතුමාලගේ වේදිකාවල ඔබතුමාලා කිව්වා කියලා මේකට ඔබතුමාලා දේශපාලනයේ ගජමිතුරුවාදය නැහැ. මෙතනට ගේන්නේ මේකයි කියලා. ඔබතුමාලා ඒක සාධාරණීකරණය කරනවා. දැන් අර්ශන සූර්යප්‍රම ඔබතුමාලගේ පක්ෂ සමාජිකයෙක්. ඔබතුමාලගේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. මුදල් කටයුතු පිළිබඳව බලන්න ඕන නිර්පාක්ෂික කෙනෙක්. මුදල් කටයුතු පිළිබඳව නිර්පාක්ෂික මට කියන්න හරි මට ලෝකේ රටවල් ඔබතුමා මට ලෝකේ රටවල් කියන්න ප්‍රධාන පෙළේ ඉන්දියානු ඇතුළු. දැන් ඉන්දියාවනේ ළඟම නාති අපේ. මට කියන්න මේ පත්වීම කොහොමද කරන්නේ කියලා. නෑ ඉන්දියාවේ ක්‍රමයක් අපි එක්කම ගලපන්න බෑනේ රහන්නේ කට්ටිය. හරි මට ඒක මම කියන පොඩි මට මන් තුමා රටක් කියන්නකෝ. නෑ රටක් කියන්න ඕනේ නෑ. ඒක ලංකාවේ කරන විදිහෙන් අපි කතා කරන්නේ. ඒකත් නිකන් අර කාබනික පොහොර වගේ අපි ගිහලා එක්ස්පෙරිමන්ට් කරා අන්තිමට වැරදුනා. ඉතින් මම කියන්නේ ඔබතුමාට පොඩ්ඩක් කියන්න මේක වැරදි කියලා. මේක වැරදි. ඒක වැරදි නෑ. කිසියෙම ඒක වැරදි නෑ. ඔබතුමාලට මේ පක්ෂය හදන්න ඕන නම් ඔබතුමාලගේ පක්ෂය හරි ගමනාන්තයක් යන්න ඕන නම් මේ කරන වැඩ වැරදි කියලා කියන්න. දැන් අපි කියනෝනේ අපේ පක්ෂය වැරදි තියෙනවයි කියලා. දැන් ඔබතුමාලට පුනා බැන්නනේ පී.බී. ජයසුන්දරට. මාලිමාවට සුදුසුකම් තියන අය නැද්ද? මේ එළිය අහන ප්‍රශ්නේ මේක නෙමෙයි අහන්නේ. මෙච්චර ලොකු බාර දූර වගකීමක් බාර ගන්න මොකද්ද එතුමා ඒ සර්විස් එකේ එහෙනම් මේ SLA සර්විස් එක විසිරවන්න ඕනේ. දැන් මේක ඉස්සරහට ගෙනියන්න ඕන නම් මෙතුමන්ලා කරන්නේ අර පරණ ප්ලේබුක් එකම නම්. මොකද්ද මේකේ තියෙන වැඩි? හරිද වැරදිද කියන එක මෙතුමන්ලගේ ප්‍රකාශ වලින් බලන්න ඡන්දෙට කලින්. මෙතුමන්ලා කොච්චර දොස් කිව්වද කබ්‍රාල්ව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරෙන් අයින් කරලා මේක දුන්නයි කියලා. ඉතින් මේකම කරේ ඒක වැඩේනේ. එතන හැබැයි ඒගොල්ලෝ කිව්වේ මේක අපේ පක්ෂය අපි විශ්වාස කරන කෙනෙක්. මෙතුමන්ලා කියනවා හර්ෂණ සූර්යපෙරුම අපිට විශ්වාසයි කියලා. විශ්වාස නැද්ද මෙතුමන්ලගේ පක්ෂේ සමාජිකයෙක්? හැබැයි ඒක තියෙන්න ඕනේ පක්ෂයේ ව්‍යුහය ඇතුලේ. රටේ බාර දූර වගකීම් බාර ගන්නකොට ඒවට තියෙන්න ඕනේ. දැන් ඔබතුමාලා හිතනවද හර්ෂණ සූර්යපෙරුම දාන්න තිබ්බනේ මහින්ද සිරිවර්ධන වයින් කරලා? මේ රට බේරන IMF negotiation එකේ එහෙනම් ඇයි තියාගත්තේ මහින්ද සිරිවර්ධනවයි නන්දලාල් වීරසිංහවයි? ඔච්චර දැන් මේ පුටුව තියෙන බර ඔක්කොම දරා ගන්න පුළුවන් මහා ලොකු ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක් නම් මේක මේ ග්‍රාම සේවක තනතුර නෙමෙයි. හරිද මේක මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුර. නජිත් ඒකේ පොඩි තර්කයක් තියෙනවා. මොකද අමාත්‍යාංශ ලේකම්වරයෙක් විදිහට දේශපාලනඥයෙක් පත් කළා නම් ඔබ විරුද්ධ පක්ෂයේ මොකද මේ පත් කරලා ඔබ මීට වඩා වෙනස් මතයක් දරනවනේ. ඇත්තටම ඔබතුමාලා දෙපළටම මම කැමති තරුණ മന്ത്രിවරු දෙන්නෙක් හැටියට මම ඔබතුමාලට ආයතනයක් කරනවා කරුණා කරලා මේවා මෙතන කතා කරන්න බැරි නම් ඔබතුමාලගේ පක්ෂයේ එහෙම ව්‍යුහයක් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැත්නම් Tamanගේ නායකයෝ විවේචනය කරන්න කරුණා කරලා ඒ කාමරවල වල ඇතුළට ගිහිල්ලා හරි මේවා විවේචනය කරලා මේක හදන්න. මොකද ඊළඟ පාර අරගලයක් එනකොට නිකන් අරගලයක් නෙමෙයි ඊළඟ පාර එන්නේ. ගිය පාරට වැඩිය දරුණු එකක්. ඉතින් ඒකෙන් අපි කවුරුත් බේරෙන්නේ නැහැ.